ඒ දණ්ඩේ ගිය නුවණැති එළුවෝ. දවසක් දා එළුවන් දෙන්නෙක් ඒ දණ්ඩක් මැද්දේදී මුණ ගැහුණා. ඒ දණ්ඩෙන් එක්වර යන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි. දැන් උන් දෙන්නා ඒ දණ්ඩේ දෙපැත්තට වෙලා කල්පනා කරනවා. කැලේ හිටිය සතුන් වට වෙලා මේ එළුවෝ දෙන්නා ඒ දණ්ඩෙන් මාරු වෙන්නේ කොහොමද කියලා බලාගෙන හිටියා. දැන් උන් දෙන්න ඇනගනීවි. නෑ සුදු එළුවා කළු එළුවාව තල්ලු කරાવી. වෘකයාත් මොනරාත් එසේ අදහස් ඉදිරිපත් කළ අතර කළු එළුවා බයයි. සුදු එළුවා නිර්භීතයි. මුගටියත් අදහසක් ඉදිරිපත් කළා. ඒත් එළුවන් දෙන්න තවමත් දෙපැත්තට වෙලා බලාගෙන ඉන්නවා. දැන් කළු එළුවට හොඳටම තරහ ගිහිල්ලා තව ටිකින් සුදු එළුවාට අනිනවා. කවුදෝ සතෙක් කීවා. ඒත් කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. හිටි ගමන් කළු එළුවා ඒ දණ්ඩේ läග්ගා. ඒකම සුදු එළුවා කළු එළුවාගේ ඇඟට උඩින් පැනලා ඒ පැත්තට මාරු වුණා. ඊට පස්සේ කළු එළුවා නැගිටලා මේ පැත්තට මාරු වී යන්න ගියා. කැලේ සත්තු පුදුම වෙලා බලාගෙන හිටියා. දූලා පුතාලා හොදින් හිතට ගන්න තැනට සුදුසු නුවණ යොදා එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන මේ වගේ ප්‍රශ්න විසඳගන්න. ඒකට කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා. වැඩිහිටි හාවෙක් හැමෝටම ඇහෙන්න කීවා. අයියේ අක්කේ නංගියේ මල්ලියේ අපේ කතාව හොඳ නම් ලයික් එකක් දාන්න. දිගටම මෙවැනි රසවත් ආදර්ශවත් කතා නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.